හයි ඔයාලට කොහොමද? හැමෝම හොඳින් එන ඇති කියලා හිතනවා. මං අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ මෙහි තියෙන කෑම ගැන චුට්ටක්. ඉතින් හැමෝම ගොඩක් කලාවට මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මෙහි ඉන්නවා කියද්දි මෙහි තියෙන කෑම කොහොමද කියලා. ඒවා කන්න පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. මොකද හේතුව ඒගොල්ලන් ගොඩක් කලාවට අපි වගේ උයලා කන්නේ නැහැ. ඒගොල්ලන් සුප් එකක් වගේ හදලා තමයි කන්නේ. ඉතින් අපිට ඒක හරියන්නේ නැහැනේ. අපි ගොඩක් උයලානේ කන්න පුරුදු වෙලා තියෙන්නේ. මේ එක ෂොප් එකක් මේ විදිහට අපිට කැමති දේවල් අරගෙන එතනම උයාගෙන කන්න පුළුවන්. අපිට නෙමෙයි ඒගොල්ලන් උයලා දෙනවා. අපිට කන්න පුළුවන්. නැත්නම් සමහර තැන්වල හොට් පොට් කියලා තියෙනවා. ඒ වලින් අපිට උයාගෙන කන්නත් පුළුවන්. ඉතින් මෙතන නූඩ්ල්ස් හැම මීට් වගේම තියෙනවා. ඒ වගේම සී ෆුඩ්ස් තියෙනවා. ඉතින් අපිට ඒවා ගන්න පුළුවන්. මෙහෙම බෝල් එකක් තියෙනවා. ඒ බෝල් එකට අපිට ඕනේ ඒවා දාගන්න පුළුවන්. ඒ දාගෙන ඒකේ බරට තමයි ඒගොල්ලන් අපෙන් සල්ලි ගන්නෙ. සහ ඒගොල්ලන් අහන අපෙන් සුප් එකක් විදියට දෝනේ. එහෙම කොහමද ඕනේ කියලා අහනවා. ඒ වගේම එතනදී අපිට බතුත් දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙ බත් එහෙම කන්නේ නැහැනේ. ඒනට ඒගොල්ලන් බත් ඕනේ නම් අපිට දෙනවා ගෙනියන්න හරි ඒ වෙලාවෙ එතන කන්න හරි දෙන්න ගන්න පුළුවන්. හැබැයි මෙතන නම් ගොඩක් කලාවට මේගොල්ලන් දැන් චයිනීස් අය නම් අපම ඒගොල්ලන් නූඩ්ල්ස් තමයි මේකට ඇඩ් කරගන්නේ. මම පෙන්වන්නේ ඉස්සර නූඩ්ල්ස් උත් තියෙනවා මෙතන. ඒ වගේම ඔය මේ සලාද වර්ග, ඒ වගේම මෂ්රූම් ඒ දේවලුත් මෙතන තියෙනවා. අර හෙල්ති ෆුඩ් හදාගන්න තමයි මේ මෙතන තියෙන්නේ. තව තැනක් තියෙනවා. එතන තියෙන යෝගට් තව ෆෘට්ස් තියෙනවා. එතනත් ගන්නේ අපිට පේමන්ට් එක කරන්න තියෙන්නේ වෙයිට් එකට. බරට තමයි අපිට සල්ලි ගෙවන්න තියෙන්නේ. ගොඩක් මෙහි එක්සර්සයිස් එහෙම කරන අය එක්සර්සයිස් නෙමෙයි ග්ලන් කොහොමත් හෙල්ති විදියට ඉන්න කැමති. නෝමලි ග්ලන් කියන්නේ රෑට සාමාන්‍යයෙන් ෆෘට්ස් කන්න පුරුදුලා තියෙනවා. ඉතින් ඒ ෂොප් එකේ ගොඩාක් සෙනග ඉන්නවා රෑට. ගොඩක් චයිනීස් අය මේ ඒ ෆෘට්ස් තමයි කන්නේ. මොකද මේගොල්ලන් ගොඩක් වෙලාවට ක්‍රීම් යූස් කරනවට වඩා ඒගොල්ලන්ගේ හෙල්ත් එක ගැන හිතන්න ග්‍රීන් ටී ඒ වගේම ෆෘට්ස් කන එක, ඒගොල්ලන් ඇවිදින එක, මේ බයිසිකල් පදින එක ඒ වගේ දේවල් ඒගොල්ලන් පාවිච්චි කරනවා. අනිත් ඒගොල්ලන් මහත් වෙනවට මාර බයයි. ඒගොල්ලන් මහත් වෙන්නේ නැතුව ඉන්න තමයි ගොඩක් වෙලාවට කියන්නේ කෑම පාලනය කරන්නේ. ඒගොල්ලන් හරි බයයි මහත් වෙනවට. ඉතින් ඒ විදිහට තමයි මම මේ ෂොප් එකට ගියේ. ඊට පස්සේ මම මේගොල්ලන්ට දීලා ඒක ටෝස් කරන්න. ඊට පස්සේ මතන තියෙන්නේ අපිට ඕනනම් චිලි පේස්ට් ඒ වගේ පීනට් පේස්ට් එකක් තියෙනවා. තව මිංචි තියෙනවා. ඒ වගේ අපිට ඕනනම් ඒ දේවලුත් ඇඩ් කරගන්න පුළුවන්. මේවා ෆ්‍රී. ඊට පස්සේ අපිට තව තියෙනවා මම මෙතන ගන්නේ පීනට් පේස්ට් එක. ඒක රසයි කියලා මට යාළුවෙක් කිව්වා. මොකද එක පාකිස්තානි රෙස්ටෝරන්ට් කෙනෙක් තමයි මට මේක කිව්වේ. මේ රෙස්ටෝරන්ට් එකට මාව එක්කන් ඇවිල්ලා පෙන්නලා මේ දේවල් කියලා දුන්නේ. එයා මට රෙකමන්ඩ් කරා මේ පීනට් පේස්ට් එක රසයි කියලා. ඉතින් මම ඒක චුට්ටක් දාගත්තේ. දාපියෙද්දි ඒ පීනට් පේස්ට් එක තිබ්බේ නැහැ. ඊට පස්සේ මම මේ මිංචි ටිකකුත් දාගත්තා. ඒක මාර මික්ස් කරාම මාර රසයි. මොකද මම කද්දිය දැනගත්තේ ඒක මාර රසයි. ඊට පස්සේ තව තිබුණා එතන චිලි පේස්ට් වගේ දේවල් තිබුණා. තව කජු තිබ්බා. ඒ වගේ දේවල් තිබ්බා. ඊට පස්සේ මම ඒක මෙතනින් තියලා ඊට පස්සේ අපිට තව මොන හරි ඩ්‍රින්ක් එකක් හරි අයිස්ක්‍රීම් හරි ඕන දෙයක් ගන්න පුළුවන්. ඒක ඒගොල්ලන් ෆ්‍රී දෙන්නේ. හැබැයි එකයි ගන්න පුළුවන්. දැන් අයිස්ක්‍රීම් එකක් කෑවොත් අපිට ඩ්‍රින්ක් එකක් ගන්න බෑ. දැන් මෙහි ගොඩක් වෙලාවට වතුර දෙන්නේ නැහැ. අපි දැන් ලංකාවේ රෙස්ටෝරන්ට් එකට ගියම අපිට වතුර දෙනවනේ වතුර ඉල්ලුවොත්. මෙහි වතුර දෙන්නේ නැහැ. මෙහි වතුර ගොඩක් ගණන්. ඒ නිසා වතුර දෙන්නේ නැහැ. අපිට වතුර බොන්න ඕනේ නම් අපිට පේ කරලා ගන්න වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට රෙස්ටෝරන්ට් වල වතුර නැහැ. මේ විදිහට මොන හරි කූල් ඩ්‍රින්ක් එකක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට මම දැකලා තියෙනවා අර මේ අපි සෝයා ඩ්‍රින්ක් එක තියෙන්නේ. ඒක තියෙනවා. හැබැයි ඒකට සීනි දාලා දෙන්නේ නැහැ. එක දවසක් මම රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා ඒක නිකන් වතුර වගේ මේ එකපාර බිව්වම ඊට පස්සේ මොකද මේගොල්ලන් සීනි ගොඩාක් අඩුවෙන් කන්නේ. ඉතින් ඊට පස්සේ මට එක චයිනීස් කෙනෙක් ඇහුවා එතන ඉඳලා ඔයාට ඕන නම් ඔයා සීනි දාගෙන බොන්න කියලා මට කිව්වා. මෙතන තව තියෙන්නේ මේ අපේ ඇතුලේ කැන්ටින් එක. මම මේකත් කලින් ගත්ත වීඩියෝ එකක් ඔයගලන්ට පෙන්නන්න.
මේකේ නම් තියෙන ගොඩක් වෙලාවට අර බේකරි අයිටම්ස් තමයි තියෙන්නේ. ඉතින් එහෙම කන්න බෑ කියලා නැහැ. මොකද ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඉන්න හින්දා මේගොල්ලන් මේ දේවලුත් හදලා තියෙනවා. හැබැයි මේවල ටේස්ට් එක අපිට ටිකක් හරියන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් දැන් ඩෝනට් එකක් ගත්තත් ඒක අපි පැණි රසටනේ ගන්න. ඉතින් ඒවා මෙහෙ නැහැ. ඉතින් ඒ විදිහට තමයි කෑම ගැන විස්තර කිව්වොත්. ඉතින් අද දවසට මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඉතින් අන්තිමට ඔයාලට බලන්න පොඩි වීඩියෝ එකක් දාගෙන ගියා. මේක කලින් ගත්ත වීඩියෝ එකක්. ඉතින් එනකොට මේකත් මට ඇඩ් කරන්න ඕනි කියලා හිතුවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.